අද ෆෑන් එක රිපෙයාර් කරන්න මම කියලා දෙන්න යන්නේ. මේක මුලින්ම මේකට අවශ්‍ය උපකරණ මේ වගේ ස්ක්‍රූ එකක් ඕන. මල්ටිමීටර් මෙන්න මේ ඩිජිටල් එකක් තිබුණා හොඳයි. මේක මුලින්ම අපි චෙක් කරන්නේ මෙන්න මේ ප්ලග් ටොප් එක. ෆෑන් එකේ එන ප්ලග් එක කොහොමද? මීටරේ මේ දෙපැත්තට තියන්න. මීටරේ 1K වලට වගේ දාගන්න. කැම එක අල්ලන් එක් කරන්නත් තමයි. මීටරේ දුවන්නේ ස්විච් එකක් දාලා ස්විච් එකක් දාලා බලද්දි මෝටරේ හොඳයි. මෝටරේ හොඳට තිබ්බොත් මීටරේ දුවනවා. හැබැයි මෙතන ස්විච් එකක් දාන්න ඕන. දාලා තමයි බලන්න ඕන. දෙවෙනි ස්විච් එකට දැම්මා. දැන් බලමු මීටරෙන් දුවනවා. මෝටරේ හොඳයි. එහෙනම් මේකේ තියෙන ප්‍රශ්නේ ෆෑන් එකේ මෝටරේ හිර වෙලා තියෙනවා. ඒක මම කියලා දෙන්නම් දැන් කොහොමද අදාගන්නේ කියලා. මුලින්ම කරන්න ඕන මේ කේසින් එක ගලව ගන්න එක. මේ කේසින් එක ගලවන්න ඕන. මෙන්න මෙතන ඇණයක් තියෙනවා. ඕක ගලවන්න. ගලවලා ඉන්නමයි. පෙන්නන්නම් එකෙන් එක. දැන් මෙතන මෙන්න මේ රිබන් එක පන්නන්න ඕන. ඇණේ මෙතනින් බුරුල් කරලා මෙතන රිබන් එක පන්නනවා. මේ කේසින් එක එළියට එනවා. දැන් ඔන්න ඉස්සරහ කේසින් එක ගැලවුවා. දැන් මේක ටිකක් තදයි. තදේට කැරකෙන්නේ. මේක මම හදන විදිහ කියලා දෙන්නම්. ඊට කලින් කරන්න ඕන මෙන්න මේ බඹරේ ගලවන්න ඕනේ. ඒක ගලවන්නේ තද කරන අනිත් ඒවා කල මේ දකුණු පැත්තට කරකවන්නේ. තද මේ හිර වෙන්නේ. මේක එහෙම නෙවෙයි. ඒකේ අනිත් පැත්තට. වම් පැත්තට. වම් බලන්න දැන් ගලවන්නේ මොන පැත්තටද කියලා. මේක දකුණට කරකන. දකුණට කරකුවොත් ගැලවෙනවා. ඕන් ගැලවුණා. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ෆෑන් එක මේ බඹරේ එළියට ගන්න එක. හරි. දැන් ඔයාලා හොඳට බලන්න මෙන්න මෙතන ඇන තියෙනවා. මෙතන එකයි මේ අට මෙතන එකක් තියෙනවා. තව මේ මෙතන එක්කුයි තියෙනවා. ඔය අතර ගලවන්නත් ඕන. ඊට කලින් මෙන්න මේක වම අනිත් අර මේක තද ගානේ දකුණට තමයි මේක සාමාන්‍යයි. මේක වමට මෙහෙම කරකලා ගලවන්න. ඊට පස්සේ මේක ඕම එළියට ගන්න. ඔන්න කේසින් එක අපි ගලවලා ඉවරයි. දැන් තියෙන්නේ මේ ඇන හතර ගලව ගන්න එක. දැන් මේ ඇන හතර ගලවලා තියෙන්නේ. දැන් මෙන්න මේ වටේට පොඩි ලොක් එකක් තියෙනවා. මේ මෙතන ලොක් එකක් තියෙනවා. ওই ලොක් එක පොඩි ෆ්ලැට් ස්ක්‍රූ එකක් වගේ දාලා පන්නන්න ඕන. මේක නම් එහෙම ලොකුට පන්නන්න දෙයක් නැහැ නිකම්ම තිබ්බේ. හොඳට මතක තියාගන්න ඕන ඔය ගලවන ඇනේම පරිස්සමට එක තැනක තියන්න ඕන. ඒ වගේම මතක තියාගන්නත් ඕන. දැන් මේක මේ අනිත් කෑල්ල ගලවන්න නම් මෙන්න මේ টොප් එක ගලවන්න ඕන. මෙන්න මේක අනිවාර්යෙන් ගලවන්න ඕන. ඒක ගලවන්නේ මෙන්න මෙතනින් මෙහෙම ස්ක්‍රූ එකක් දාලා ඇනේ කරකවම ඇනේ එනවා ගැලවිලා. මේ ඉන්නේ මගේ වැඩවලට උදව් කරන කෙනෙක්. දැන් මේකේ සින්න එකත් අපි ගලවන්න ඕනේ. ඒක ගලවන්න නම් මෙහෙම කරකලා බලද්දි මෙන්න මේ පිටිපස්සේ මේ මෙතනත් ඇණයක් තියෙනවා. ඕක ගලවන්න ඕනේ. ඊට පස්සේ මේ කේසින් එක එළියට එනවා. ඉන්න මම ගලවන්න. ඕන් දැන් කේසින් එක ගලවලා තියෙනවා. ඕන් ගලවලා. දැන් මේ මෝටර හොඳටම ඉර වෙලා තියෙනවා. හොඳටම කියන්නේ මේකට ඔයිල් දාන්න ඕන දැන්. ඒකට කරන්න ඕන මේ දෙපැත්තේ මුලින්ම මේ වටේට තියෙන මේවත් ගලව ගන්න ඕන. මේ එන හතරක් තියනවා ගලවන්න.
ඔය හතරක් ගලවන්න ඕන. මේ සයිඩ් පිටිපස්සට මේකට ඔයිල් දාන්න. ඔයිල් දානකොට මේ මෝටරේ පිටිපස්සේ සයිඩ් එකට ඒකට මේ මෙතන ඇණයක් තියෙනවා. මේ ඇණේ මෙතන මේ ඇණේ මෙතන ඇණයක් තියෙනවා. ඇණ තුනක් තියෙනවා මේක ගලවන්න. මේ ඇණ තුන ගලවන්න ඕන. මෙතන තව ඇණයක් තියෙනවා මෙන්න මේ යටින්. මේක එන්නේ මේ රොටේෂන් එකෙන් මේ මෙතනින් එන්නේ මේකත් ගලවන්න ඕන. දැන් මේක ගලවලා තියෙනවා. මේකට ඔයිල් ටිකක් දැම්මා. ඔයිල් දැන් දාලා ඔයිල් දාන්න ඕන මෙන්න මේ තව සිලින්ඩරයක් වගේ තිබ්බනම් ඔයාලට වඩාත් ලේසි. මොකද මේ ඇතුළටත් දාන්න පුළුවන්. දැන් මම මේ මෝටරේ ගලවලා දාන විදිහ කියලා දෙන්න. දැන් මේ වටේ තිබ්බ හැන හතර ගලව ගත්තා. හොඳට බලන්න මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි. ඔය හතර ගලවලා තියෙනවා. දැන් මෙතනින් පන්නන්න ඕන එළියට. දැන් මේක ගලවලා තියෙනවා. මේ තියෙන්නේ මොන්ටරේ එන හතර ගැලෙවුවම නිකම්ම එනවා එළියට. අපි ඔයිල් දාන්න ඕන මෙන්න මේ කොටසට. මේ කොටසට ඔයිල් දාන්න ඕන. ඉස්සරහින් මෙතන මේ ටිකටත් දාන්න ඕන. අතුරු පැත්තෙන් දැම්ම නම් ඒක හරි. ඔච්චර තමයි කරන්න තියෙන්නේ ෆෑන් එක.